තෙරුවන් සරණයි රට ලෝකවාසී සියලුම දෙනාට. ඉතින් මේ ඔබට වෙනෙන්නේ අප වීඩියෝ දර්ශන ඉදිරිපත් කරා මුලින් ඉඳන්ම ශ්‍රී කන්ද කුමාර මහසෑරජාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු මේ වෙනකොට සිදු වෙලා තියෙන ආකාරය. ඉතින් මේ අද දිනෙත් උපස්ථාන කටයුතු සිදු වුණා. මේ වෙනකොට උපස්ථාන කටයුතු අවසන්. ඒ අවස්ථාව තමයි මම මේ වීඩියෝ දර්ශන ගන්නෙ. ඉතින් සතුරු සිතින් අනුමෝදන් වෙන්න මේ හා සම්බන්ධ වුණ පිරිසක් ඉන්නවා. මේ ස්ථානයට නොපැමිණියත් අප හා සම්බන්ධ වෙලා දුර සිට හෝ සම්බන්ධ වුණ පිරිස ඉන්නවා. සෑරජාණන් වහන්සේ ඉදි කරන්න සෑරජාණන් වහන්සේගේ උපස්ථාන කටයුතු වෙනුවෙන් ඒ සෑරජාණන් වහන්සේට අවශ්‍ය ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් අවශ්‍ය දේවල් ලබා ගන්න දායකුණු පිරිස ඉන්නවා. ඉතින් ඒ සියලු දෙනාටත් සතුටු සිතින් අනුමෝදන් වෙන්න සෑරජාණන් වහන්සේ මෙතෙක් දුර අප ඉදි කරපු ආකාරය පෙන්වන්න සතුටු සිතින් අනුමෝදන් වෙන්න. ඉතින් මේ වගේ නොයෙකුත් රට ලෝකවාසී සදහැවතුන් කරන පින්කම් අප කරන පින්කම් ධර්මදේශනා ආදී ශ්‍රවණය කරන්න අප ඔයාලට අවස්ථාව ලබා දෙනවා මේ channel එක කරා. ඉතින් ජීවිතේ වටින යමක් ලබලා දෙන්න තමයි අපි නිරතුරුවම කටයුතු කරන්නේ උත්සාහ කරන්නේ. ඉතින් මේ channel කරා ඉතින් අපව subscribe කරලා තියාගන්න කියලා මේ සිතින් ආරාධනා කරනවා. එහෙනම් අපි ගිහිල්ලා බලමු සෑරජාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු කොයි ආකාරයට මේ වෙනකන් සිද්ධ වෙලා තියෙනවද කියන කාරණේ. ඉතින් මේ හා සම්බන්ධ වුණ මතක් කරන්න ඕන ගම්වාසීන් ඒ වගේ මේ වෙනුවෙන් කැප වෙන ගම්වාසී පිරිසක් ඉන්නවා. ඉතින් ඒ සියලු දෙනාට මේ සෑරජාණන් වහන්සේ හදන පින නම් සංසාරේ බොහෝ කල් උපකාර වේවි. ඉතින් නොබෝ කලකින් මේ මහා සෑරජාණන් වහන්සේ බුද්ධ ශාසනයට පූජා කරලා අපට වන්දනාමාන කරන්න, දෙව් මිනිස් ලෝකයට වන්දනාමාන කරන්න අවස්ථාව සැලසේවා යන කියන ප්‍රාර්ථනය ඇතුව අප මේ සෑරජාණන් වහන්සේ ඉක්මනින්ම හදලා ඉදි උපස්ථාන කටයුතු කරලා බුද්ධ ශාසනයට පූජා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් තෙරුවන් සරණයි. අපි ගිහින් බලමු සෑරජාණන් වහන්සේගේ උපස්ථාන කටයුතු කොයි ආකාරයෙන් සිද්ධ වෙලා තියෙනවද කියලා. දැක බලා සාදු කියලා අනුමෝදන් වෙන්න මේ අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදි වෙන කුටිය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදින මේ සෑරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි. ඒ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේ උදෙසා තමයි මේ සදහැවතුන් පින්වතුන් උපස්ථාන කටයුතු කරන්නේ. ඉතින් මේ අවස්ථාවේ පිරිස ගොඩක් අඩුයි. ඒ නිසා සෑරජාණන් වහන්සේ දැකලා සතුටු සිතින් අනුමෝදන් වෙන්න අවස්ථාව සලසලා දෙන්න අපි ගිහින් බලමු. තෙරුවන් සරණයි. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකී.